අපේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නායකතුමාලා ගෙනාපු මේ ධාතුමය සංසෝධන සම්බන්ධ එකවද විපක්ෂ මේ අපේ මාධ්‍ය මාතෘත් එක්ක ආවීම මේ සම්බන්ධ වතුකර ජනතාවගේ ස්තුතියක් දෙනවා. මම සිංහලෙන් කියලා දෙවනින් කියන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ධාතුමය සංසෝධනයේ පළාත් සභාව තියෙනවා. අපේ කරු රාජ්‍ය සේනාධිපතිතුමා කිව්වා කී දෙනෙක් මැරුණද කොච්චක් මේකට පරිපෝයාවද කියලා පිටරටකින් ඉන්දියාවේ අගමැතිතුමාට කුටි කාලා ගෙනාවු ධාතුමය සංසෝධන. මේ කිව්වේ බලය බෙදාගෙන. බලය බෙදාගෙනම බැටිං කරනවා කියන්නේ. දැන් කන්ද උඩට ගත්තොත් ජාතික පාසල 1 2 3 ඒව තමයි කියන්නේ. ජාතික රෝහලත් ඒව තමයි කියන්නේ. සියලුම රෝහල් ටික පළාත් සභාව. සියලුම පාසල් ටික පළාත් සභාව. උවමරත් විතරක් මම දන්නේ මේ ළමා ආරක්ෂක මංචය කියලා තිබ්බා ළමයි 80ක්. ළමයි 80කට වැඩේ වැරදිලා තියෙනවා. ඒ ළමයි ආරක්ෂක මේක කිව්වා. අයි පළාත් සභාව පාලන එතික. උතුරු නැගෙන වගේම අනිත් ප්‍රදේශ වගේම කන්ද උඩට මේ පළාත් සභාව නිසා අපි අඩගල වෙලා තියෙනවා. පාසල් ටික, රෝහල් ටික, පාලන ටික ඔක්කොම පළාත් සභාවටයි. ආණ්ඩුකාරගේ පත්‍ර ආණ්ඩුකාරතුමා ජනාධිපති නියෝජ්‍යකෙට සීමාවක් තියෙනවා. අපි යුද්ධ නැනේ. කන්ද උඩට යුද්ධ නැනේ. පළාත් සභාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ තියෙන මේ පනත ක්‍රියාත්මක කරනතුව වෙන මොකද ප්‍රජාතන්ත්‍රික ගැන කතා කරන්නේ? මේ වතු මාතුන ගන්නවා කම්කරුට. වතු මාතුන ගන්නවා. පොලිසියෙන් කියලා යුනිෆෝම් එකක් කියලා ගන්නවා. රාගල, රත්නපුර, උඩමුස්සලාව, අක්කොර, බදුල්ල, ඩායරෝ එඩිමඩ මෙන්න අපි වැඩේ තියෙන්නේ. පළාත් සභාව නැහැ. මාධ්‍ය නියෝජ්‍ය කරන්න පුළුවන් වැඩේ නිලධාරීන්ට බෑනේ. අනිවාර්යයෙන්ම මාධ්‍ය නියෝජ්‍යගේ පළාත් වැඩ කරන්න බෑනේ. මාධ්‍ය නියෝජ්‍ය බලය වැඩ කරන්න ඉන්නේ. ඒ නිසා මේ පළාත් සභාව අවශ්‍යයි අත්‍යවශ්‍යයි. අපිට මේ යුද්ධ අවුරුද්දක් තිබ්බේ නැති කරන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව දිවසමාසම් කළා. ඉදායිතු අපේ නායකතුමාලා ජනාධිපතිතුමා රජුගෙන් දැස්සන් කළා මේ බලය බෙදාගෙන වැඩි කරේ. කොහොමද? බලය බෙදාගෙන නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න බෑ මේ වතුකරට කියලා. වතුකර ඔක්කොම ගෙසක් කරලා තියෙන්නේ. ඌව පළාත් සභාවට. ඒ මධ්‍ය පළාත් වගේ. සබ්‍රගමත් වගේ. ඒ නිසා මෙතන දැන් පාර්ලිමේන්තුවේ 225 අන්දේක විනිශ්චය වල තියෙන්නේ ඒක ඔක්කොම ක්‍රියාත්මක කරන්න තමයි. ඒ පළාත් සභාවේ වෙනසක් තියෙනවා නම් ඡන්දයේ ක්‍රමයක් වෙනසක් තියෙනවා නම් අපේ සුවන්තන අපේ කන්තුමා කිව්වා මෙතන කොහොමද ඒ නීති මාර්ගනේ ඒතුමාලා ඒ අධ්‍යාපන පොදිනා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරන්න නැතුව වෙනදක් කරන කතා කරලා වැඩක් නැහැ. මේක සංස්කෘතික. සංස්කෘතිය සම්පූර්ණ ඉවරයි. පළාතෝරේ. සංස්කෘතිය ඔක්කොම කියන පළාත් සභාවට. සෞඛ්‍යකාර ඔක්කොම කියන පළාත් සභාවට. අපි රජියම වතුකරේ විශේෂයෙන්ම අපි ඉතින් ඒ ප්‍රශ්නට මුහුණ දෙනවා. පළාත් සභාව මාධ්‍ය නියෝජ්‍ය රීතිසා. ஆகவே இந்த அன்பான உறவுகளுக்கு வணக்கம். இலங்கை ஜனநாயக சோசலிச குடியரசு நாட்டின் 13வது அரசியல் சட்டத்திட்டத்திலே இந்த மாகாண சபை பல உயர்த்தியாளர்களுக்கு மத்தியிலே எழுப்பிய இந்த மாகாண சபை நடைமுறை வந்து எங்களுக்கு அதிகார பரவலாக்கம் எங்கே அதிகார பரவலாக்கம்? மாகாண சபைக்கு தான் பாடசாலை வருகிறது, மாகாண சபைக்கு தான் வைத்தியசாலை வருகிறது, மாகாண சபைக்கு தான் பாதைகள் அந்த வர்த்தமானி வெளியிடப்பட்டிருக்கிறது. இந்த அபிவிருத்தி எல்லாம் முடக்கப்பட்டிருக்கிறது. ஆகவே ஏழே வேலை திட்டங்களை விட சட்டங்களை நிறைவேற்றிக் கொள்ளுதல் பாராளுமன்றத்தில் அதுதான் பாராளுமன்ற ஓட்டு போட்டு அனுப்பியிருக்காங்க. அதுதான் பாராளுமன்றம் இருக்குது. அந்த சட்டத்தை அங்க நிறைவேற்றிக் கொள்ளுங்க. எங்களுக்கு மாகாண சபை தான் மக்கள் பிரதிநிதி தேவை, ஜனாதிபதியுடைய பிரதிநிதி அல்ல, மக்கள் பிரதிநிதி தேவை. மக்கள் பிரதிநிதி தான் மக்களை சேவை செய்யலாம். இன்னைக்கு பெருந்தோட்ட தொழிலாளர் தாக்கப்படுகிறார்கள். அடாவடி நிர்வாகம் அங்கு குண்டர்கள் வந்து தாக்கிக் கொண்டிருக்கிறார்கள். ரத்தபுரி ஈராமத்திலே, ராகலையிலே, உடமுசலாவிலே, வெளிமலையிலே, அக்கொட்டை எங்களை தொழில் தாக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். அவர்களை பாதுகாக்க எங்களுக்கு 13 அரசியல் திட்டம் மாகாண சபை தேவை. நிறைவேற்றப்பட்ட சகல வேலை திட்டங்கள் சகல கட்சிகள் ஒன்றிணைந்து இன்றைக்கு அதற்கு முடிவு ஆதரவை கொடுத்திருக்கிறார்கள். அது எவ்வாறு நடைமுறைப்படுத்துவது என்பதை தேர்தல் திணைக்களத்துக்கு அதை இலவசப்படுத்துவதற்குரிய ஒரு ஒப்புதல் கொண்டு கொண்டிருக்கிறார்கள். ஆனால் இந்த மாகாண சபை நடத்துவதற்கு வேற ஏதோ நபர் சொல்கிறார். இதை வைக்கக்கூடாது, மழை வரும், வெள்ளம் வரும், காத்தடிக்கும், இதெல்லாம் தேர்தல் நடக்கணும். පුදුම කතාවක්. වෙස්සාවොත් ඡන්ද තියන්නක ගම්මතරාවොත් තියන්නක අලුත් එක ලංකාවේ.
කොවිඩ්-19 තිබෙ දවස පාර්ලිමේන්තුවේ කරලා තිබුණේ. අපිට නියෝජනය නැහැ. මේක සංස්කෘතියක එකතු වෙච්ච එක. සාහිත්‍ය වලට වෙන්නේ නේද? සාහිත්‍ය මොඩකමකට කරදේ. මේ නිසාද රටවල් දෙක සාකච්ඡා කරලා අවුරුදු ගණනක් ඉඳලා මේක මෙයා කරන්නේ ආපහු තාම ප්‍රශ්නයක් කියලා බය විතරෝ. දැන් ආයෙත් වතුරට ගලනවා අපි ගන්නවා. එතන මොකද වෙන්නේ ප්‍රශ්නේ? ආයෙ කම්පියුටර් ගෙවත අපි ගන්නවා. එහෙම නැත්නම් එයදී. එහෙම ආවනම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සිස්ටම් එක අපි මේ ක්‍රියාත්මක කරලා නැත්තම් මේ රටේ තව ප්‍රශ්නයක් එයි. ඒක නිසා වාමන පරසව තියන්න ඕනේ. පරසව දැන මාගේ නියෝජනපත් කරන අපි මේ වැටි කරන්නේ නැත්තම් අපි asking trouble. අපි ඉල්ලන් කරන්නේ ඒක තිබෙන්නේ නැත්තම්. ඒ නිසා මේ සම්බන්ධ මේ ජේෂ්ඨ නායකතුමාලා ගලේ මාත්‍ර දීජතුමාලා මේක ඔක්කොම කිව්වා ක්‍රියාත්මක කරන්න වෙලාවට ගියා. අපි දෙතර තමයි ඉන්නේ. නැත්තම් මිනිස්සු බාර ගන්නවා. පත්තු කරන්නේ අනිවාර්යෙන්ම සියලු උත්තරේ සාකච්ඡා කරලා තියෙන්නේ මේ පරසව නැති නිසා තමයි මේ ප්‍රශ්නේ. සියලුම කෝවිල් ටික පරසව. ඉතින් ගමවලදී පන්සල් ටික ඔක්කොම පරසව. කොහොමද වැඩ කරන්නේ? අපි මෙතන දෙකල එතන දෙක කරන්න බෑ, වැස්ස නිසා කරන්න බෑ, අවුව නිසා කරන්න බෑ කියලා කිව්වනම් ඒක කිසි තැනක් දෙන්න බෑ. ඒ නිසා අපි කියන්නේ මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජයේ අපිට ප්‍රජාතාන්ත්‍රික එවිලා ක්‍රියාත්මක කරන්න. ඡන්ද දෙන්නේ කවුද කීයද පස්සට කියලා දෙනවා. ළමයි මේ කවුද මේ පරච්චපට යනද තියෙන පාසල් වල කවුද මේ වැටි කරන්නේ? පාසල් යටතල පාසල් ටික ඒ පෞද්ගලික දවසේ තිබ්බේ ආනිය නිසා පාසල් ටික පඩා ගත්තා. ඒකට ඒ වපස්සේ කියනවලු. නිලධාරිකයා වශයෙන් ආණ්ඩුකාරතුමාට කරන දෙයක් නෑ. යා සීමාන්ත බලතල තියෙන්නේ. පරච්චප අධිකාරී සමිතිය කිසි දෙයක් කරන්න බෑ. கலை கலாச்சார பண்பாடு உரிமை கல்வி சுகாதாரம் உட்கடமும் அனைத்தும் பாதிக்கப்பட்டிருக்கிறது. மக்களிடத்தில் ஒற்றுமை இல்லாமல் போயிருக்கிறது. இந்த ஜாதிக்கு එකතු වෙන වැඩ පිළිවෙලක් තිබුණා පරච්චප දිනකොට. මේ ජාතික එකතු වීම නැහැ පරච්චප නැති නිසා. ඒ නිසා තමන්ගේ පෞද්ගලික පක්ෂවල තියෙන එජෙන්ඩාට එයාට ගිහිල්ලා මේ රටේ තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න. ඒ රටේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි පිළිමක් කරන්නේ. නැවතසර අපේ නායකතුමාලට මම ස්තුති කරනවා මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව. ඇත්තටම සර් මේක වතු කරේ ලොකු ප්‍රශ්නයක්. ඒතරම්ද මේ ප්‍රශ්නේ කොයි විදිහට මුණ දෙයිද කොයි අනුභවවත්. අපිට නිමාන පුරාකමක් නැහැ. මිනිස්සු බලය අතර අරගෙන ඒ පැත්තේ පාලන කරන කට්ටිය නීතිය අතර අරගෙන කැලේ නීතිය කැලේ ආණ්ඩුව වතු කරේ. ඒවා ඉවර කරන්න මේ පරච්චප அவசியයි அத்தியாவசியයි. ஆகவே இந்த மாகாண சபை தேர்தல் உடனடியாக நடத்தப்பட வேண்டும். அதற்குரிய அனைத்து நடவடிக்கைகளுக்கும் அதை இலகுபடுத்துவதற்கு அனைத்து கட்சிகளும் ஒன்று சேர்ந்து ஒப்புதல் தெரிவித்திருக்கிறார்கள். பாராளுமன்றத்திலே ஒரு நாள் 2 நாள்ல இது செய்து முடித்து விடலாம். தியாகம் செய்து இந்த மாகாண சபை வந்திருக்கிறது. அந்த தியாகம் செய்ததற்கு ஒரு மதிப்பில்லை. நடைமுறை சாத்தியப்படக்கூடிய விடயங்களை நாங்கள் செயல்படுத்த வேண்டும். ஆகவே அதற்குரிய அனைத்து வேலை திட்டங்களுக்கும் நாங்கள் மலைய மக்கள் முழுமையாக இந்த தலைவரோடு ஒன்றிணைந்து கரம் கோர்த்து செயல்படுவோம், போராடுவோம், நியாயமாகவும் கேட்போம். எங்களுக்கு 2 ஸ்டைல் தெரியும், 2 ஸ்டைல் கேட்போம். ஆகவே இன்று மகாத்மா வழியிலே இதனை நாங்கள் வேண்டுகோள் கொடுத்துக்கொள்வோம். මහත්මා ඉල්ලීම තේරුම් නැත්තම් තරුණෝටික කන්ට්‍රෝල් කරන්න බැරි ප්‍රශ්නයක් එනවා. පරසවතිය පුරපාඩු ඔක්කොම නොයිට් ඊළ වරන්න වතුනදී තත්ත්ව මොකද කියලා. ඊළ වරන්න මොන තත්ත්ව මොනවද කියලා. කවුද කාටද අයිති කොහෙද කියලා කිසි කෙනෙකුට දන්නේ නැහැ. ඒ ඔක්කොම අරමුණ වෙලා තියෙනවා. ඒ නිසා මේ පරසව වෙතුවන තිබ්බේ නැත්තම් මම හිතන්නේ අපරට වෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියන එක තමයි අපි දින බය. බොහොම ස්තුතියි නන්දි.